එකල මහා භාරතය මගධ කෝසල වත්ස්‍ය හා අවන්ති යනුවෙන් ප්‍රධාන ජනපද 4කට බෙදී පැවතිනි. ජනපද අතර බල අරගලද බහුලව පැවති අතර යුද්ධයට උපන් රණශූරයන් විසූ ශාක්‍ය දේශය මගධ ජනපදයේ ප්‍රමුඛ ස්ථානයේ වැජඹුණේය. බහ්රේක් හා ගොරක්පුර් අතර වත්මන් නේපාල දේශ සීමාව අසල ඊසාන දිග පෙදෙසේ ශාක්‍යයන්ගේ අගනගරය වූ කපිලවස්තු නුවර පිහිටා තිබිට මහා සම්මත රජුගෙන් නැරඹි ශ්‍රේෂ්ඨ ඔක්කාක හෙවත් උතුම් සූර්ය රාජ වංශයෙන් පැවතෙන ධීර වීර පරම ප්‍රභාවනීය ශුද්ධෝදන මහනිරිඳුන් මෙකල කපිලවස්තු හෙවත් කිඹුල්වත් නුවර ප්‍රධාන පාලකයා වශයෙන් කිරුළු තැවිය. ගෝපාල් මට හිතෙන්නේ අපිට සුබ ආරංචියක්. සත්‍ය කුෂිකා ඇසෙන් නැද්ද ගිගින් දෙන බෙරහඬ. ධීර වීර තෙදවත් මහරජා රුපු කැලහා රණ බිමට වැදී යුද්ධ කලා අසිපත් ලැබවා ඉන්ජය ලැබුවා රුපු බලය බිඳී ඒ කවුරුද ප්‍රජාපති දේවිය කොමත් මේ ഘോഷාවලෝෂිකා මේ ගිගුම් හඬ වැසියන්ගේ ප්‍රීතිය මහදේවිය සුද්ධෝදන මහනිරිඳුන් පාණ්ඩවයන් පරාජය කර ළඟා වෙමින් සිටනවලු කපිලවස්තුපුරයට. එසේනම් දෙවියන් සමන් පැව අප කීමට නුඹ මේ පුවත මහමායා දේවිය වෙත සැලකලාද? නැහැ, එතුමිය දක්නට නැහැ සිරියන් මාලකේ. එසේද? නුඹ එතුණුවර වැසියන්ට දැනුම් දෙන්න. එම පුවත මා විසින්ම සැලකලා සිටිනා මහදේවිය වෙත. ප්‍රජාපති මේ ගිගුම් හඬවත් ඇසෙන්නේ නැතිද? අපගේ ප්‍රාර්ථනාව සැබෑ වෙලා මහරජතුමා සංග්‍රාමයේ ජය අරන් අද කපිලවස්තු පුරමේ ප්‍රීතියෙන් කැළඹිලා. ප්‍රජාපති දැන සිටියතුමා ජය ලබන බව ඔබ පෙරමකට ගොස් මහරජතුමා පිළිගන්න. එතුමා මේ මොහොතේ ඊටම සතුටු වේවි. ඔබේම කුල සංග්‍රහ සත්කාරාදීන්. එවිට ඔබ මා කිසි දිනක යුද්ධය අනුමත කළේ නැහැ ප්‍රජාපති. මායා මා පෙරමකට නොයන්නේ මෙවැනි මොහොතක නොහැකි නිසායි මහරජු ඉදිරියේ දුක් වීමට. මා කැමති නැහැ කිසිවෙකුට දුකක් අත්වෙනවට. මායා මහරජතුමා පාණ්ඩවයන් සමග යුද වැදුනේ අපගේ ශාක ජනපදය ආරක්ෂා කර ගැනීමට. කපිලවස්තු පුරය වෙනුවෙන් එතුමා යුද වැදුනේ. එය රාජ ධර්මයක්. මානම් දකින්නේ නැහැ එහි කිසිදු දෝෂයක්. ඔබ පවසන්නේ එතුමා යම් වරදක් නැහැ ප්‍රජාපති නැහැ. මා දොස් පවරනවා නෙවෙයි අපගේ මහරජතුමාට. මට නම් වැටහෙන්නේ නැහැ ඔබ පවසන දෙය. කුමක් වුවත් යුතුයකමක් පැවරී තිබෙනවා. මහරජතුමා පිළිගැනීමට අප යා යුතුයි. මහා වාසල් දොරටු අසලට. ඉතින් ඔබ යන්න. අප දෙදෙනාම අපේ මහරජතුමාට උතුම් තුටු පඬුරක් සතුටින් අපි පිළිගන්වමු. මහරජතුමාගේ වීරත්වයයි මේ සුන්දරත්වය එකට මුසු කර.
කෙසේද දෝතෝදන වගවිත්ති? අපේ ආශිර්වාද රජතුමනි. ශාක්‍ය රාජ්‍යයට මංගල්‍ය සමයක් උදා වෙලා. නුඹ සිටියේදී එවන්නක් සිදු නොවී තිබේවිද මලන්ද? මේ කපිලවස්තු නුවර නුඹ වැන්නෙක් නොසිටින්න මලන්ද මට කිසිදා හැකි වෙන්නේ නැහැ සංග්‍රාම කිරීමට. පැමිණෙන්න. බොහෝ වේදනාවක් ඔබට. නැහැ මායා. ගතට දැන්න වේදනාව ඔසු වලින්වත් යටපත් කළ හැකි. සිතට දැන්න වේදනාව ඔසු වලින් තබා කිසිවකින් සුව කළ නොහැකි. කොපමණ ජය ලැබුවත් ඉතිරිව ඇත්තේ දුකක් පමණයි. ළඟදිම දුක නිමා වේවි. ස්ථිරයි. කුලගුරුතුමා පවසා තිබෙනවා නාවිකයා. මේ එළමෙන ග්‍රහයෝගයට අනුව සූර්ය වංශයේ ඊටම ප්‍රබල දරුපතක් සිදුවන. පුර 15ක පිටියල දිනක සිකුරු මීන රාශිගත වී පුනාවස නැකත උදාවන විට එම සුබ මුහුර්තය මහා පුරුෂයෙකු මේ පොළොව තලයේ මත පහළ වෙනවා. එතුමා ශාක්‍ය වංශය බබලවනවා. අපගේ ප්‍රාර්ථනාව සඵල වෙන බවයි එතුමා පවසා ඇත්තේ. මට අවශ්‍ය ශාක්‍ය වංශයේ බබලවන පින්වත් පුත්‍ර රත්නයක් මායා. ඔබේ අරමුණ දෙන කිට්ටු වේවි. දැන් ප්‍රමාණවත්. ඕනෑම අරමුණක් කිට්ටු වීමට ඊට සරිලන කාලයේ පැමිණිය යුතුයි ස්වාමීනි. සැබෑවට ඔබ මෙහි මා සිතුවේ ඔබ ජය පෙනුලලි කියා ස්වාමීනි. නොවැටහෙන කරුණක් දේවිය. මහරජතුමා ජය පෙනුලෙන් නොවැඩියේ කිසියම් සිත්තෙවුලකින්ද? එතුමාගේ සිත්තෙවුල තව නොබෝ දිනකින් මසහන්සෙන් දේවි. මායට පමණයි එය කළ හැක්කේ. බ්‍රාහ්මණ ඇදුරන් පවසන අනාවැකිවලට අනුව ඇයට පමණයි එවැනි උතුම් භාග්‍යයක් හිමි. බෝධිසත්වයෝ උතුම් සුදු ඇත් වෙසක්ගෙන එයින් නුදුරු ඇති රන් මුවා පර්වතයෙන් බැස එයින් රිදී පර්වතයට නැගී උතුරු දෙසින් අවුත් රිදී දමක් වැනි වූ සුඳින් සුදු පියුමක් ගෙන කුංචනාද කොට රම් විමනකට පිවිස දේවිය හුන් යහන වට තුන් වටයක් ප්‍රදක්ෂිනා කොට දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වූහ. එකිනෙහිම බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සිදුවිය.
රාත්‍රියේ අපගේ මහදේවිය දුටුවේ ආශ්චර්යමත් සිහිනේ අර්ථය අවශ්‍යයි මට දැන ගැනීමට. රාජ හිතෛෂික කුලගුරු වාචස්පති ප්‍රමුඛ බ්‍රාහ්මණ ඇදුරුතුමනි. කුමක්ද ඒ අద్භූත සිහිනෙන් පැවසෙන්නේ? ස්වාමී, ඒ සිහිනේ සුබයි. ඒ සිහිනේ අර්ථය මහා දේවිය කුසින් ආකාශයේ මහ පොළොව සහිත විශ්ව අවකාශයේ මුළුල්ලේ අගරජ වන චක්‍රවර්ති රාජයෙකු පහළ වන බව. ආශිර්වාද වේවා මහා දේවිය පිළිසිඳගෙන. සුබ පැතුම් මායා මගේ සුබ පැතුම්. මගේ සුබ පැතුම් මහදේවි. සුබ පැතුම් රජතුමනි, සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම් රජතුමනි, අපගේ ප්‍රාර්ථනාවේ ඵල දරලා මායා පිළිසිඳගෙන රාජකීය වෛද්‍යතුමා දැන් ඒ බව සනාථ කළා. ආශිර්වාද වේවා. ආශිර්වාද වේවා. වාග්යක් මහරජතුමනි, මේ බිහිවන කුමරා ඒකාන්තයෙන්ම මහා පුරුෂයෙක්. සියල්ල වන්නාට ශාක්‍ය වංශයට මින්පසු අවශ්‍ය කරන්නේ සාමාන්‍ය රාජකුමාරයෙක් නොවේ. මහා පුරුෂයෙක්. චක්‍රවර්ති මහා රාජයෙක්. මායා බිසවුන් සිහිනෙන් දුටුවා. සිහිනේ විලසට කුමරුන් වැඩියා. දෙව්ලෝකෙන් මෙහි වැඩියාදෝ. ලෝක රජවන මේ කුමරා ඒ කවුරුන්දෝ? කවුරුන්දේ? සිටින්න ඒ කපිල් වස්තුහි යුවරා. මේ ඔබ කුමක්ද කරන්නේ? ඇයි ඔබ පක්ෂී මුණා හරින්නේ? මෝන් සිර කරවන්න නොවේ මංගල. මෝන් පක්ෂී. ඔවුන් උරුම අහස. ඔවුන් සිටියේ නිදහසේ. මේ බලන්න. ඔවුන්ගේ සතුට අපිට වගේමයි. අපේ මායා පිළිසිඳගෙන. ඉතින් සතුටු නැතිද? සතුටු නැතිද? මා සතුටින් පිනා යනවා. ඔබට නම් උන්මාද? ඇසෙහි ගල්වන හඳුන් ඔබ මුහුණේ තවරනවද මංගල? ප්‍රමාණවත්. මෙය පමණක්. ඔබ මගේ මවද නැගණියද? මා නිසා නිතරම වෙහෙසෙන්නේ. උපදින කුමරා චක්‍රවර්ති වූ පසු අනාගතේ අප දෙදෙනා ගැනම මිනිසුන් නිතා ගෞරවයෙන් සිහිපත් කරાવી. මා ගැන දෙවරක් පවසාවේ. දෙවරක්? ඒ කෙසේද? පවසන්න. මහරජතුමාගේ සුළු වග බිසව ලෙස මා කුමරුගේ සුළු මව. එසේම ඔබේ සොයුරිය. ඒ නිසාත් මා කුමරුගේ සුළු මව. දැන් වැටහුණාද ඔබට? මහදේවිය, දැන් ඔබ පුත්‍රයෙකු ඇතිදැඩි කරන ආකාරය උගත යුතුයි. ඇය පුත්‍රයා බිහි කරනවා පමණයි. පුත් කුමරු ඇතිදැඩි කරන්නේ මා විසින්. මව්දේවිය මම. අපූරුයි මව්දේවිය, අපූරුයි.
මහදේවිය කරුණක් තියෙනවා පවසන්නට. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ මංගල. මහදේවිය මහරජතුමාගේ ජීවිතයට අනතුරක්. මේ කුමක්ද පවසන්නේ මංගල? සත්‍ය. නවත්තන්න. පවසන්න. මහරජතුමාට කවරිත අනතුරක් කරන්නේ? ඔබ මහදේවිය අසන්න. නියමයක් තිබෙනවා අතීතයේ සිට පැවතෙන කොළඳුන් දරුවා ස්වාමියාගේ නිවසේදී ප්‍රසූත කළ තෑගී ස්වාමියා මිය යන බවට. නොපෙනෙන බලයන්ගෙන් යුක්තයි මේ ලෝකය. සිතන්න මේ ඔබගේ කොළඳුල් දරුවා. මහදේවිය මා පවසන්නේ ඔබේ මෙහාපතට අප අතර පවතින බැඳීමට. විශ්වාස කරන්න මා පවසන දේ මෙහිදී කුමරුවා බිහි කිරීම උචිත නැහැ කිසිවත්. අනතුරක් සිදු විය හැකි. මහරජතුමාට කුමරුට හෝ අකබිසවට කිසිවෙකුට හෝ අනතුරක් සිදු වීම මට නම් ඉවසිය නොහැකි මේ රාජ මන්දිරය තුල. මහදේවිය පිටතට වඩින්න මහරජතුමාට මා වටහා දෙන්නම්. තවත් ප්‍රමාද විය යුතු නෑ මහදේවිය. මා හෙට උදෑසනීම දෙව්දානුවර බලා පිටත් වෙනවා. කපිල වස්තු සීමාවෙන් පිටත උපදින කුමරුවන්ට ශාක්‍ය වංශයේ මහරජකම හිමි වෙන්නේ නෑ මහදේවි. සත්‍ය වශයෙන්ම ඔබට ඇයි සිතුනේ මෙවැනි බැලෑරුම් මොහොතක හදිසියෙම පියරජතුමාව බැහැ දකින්න? ඔබ මේ නිතුමත් අපට බොහෝ ලෙන්ගතුයි. ඒ නිසා ස්වාමීනි ඔබට දෙවියන්ගේ රැකවරණ. පිටත් වෙන්න. මා පස්වන්නේ ඉතාම සතුටින්. පියරජතුමා දැකීම මට ඊටත් වඩා සතුටක්. කුඩා වියේ සිට මහසා ප්‍රජාපති ඉතා ලෙඩවී සිටියේ පියාණන්ට. පියාණන්ට බොහෝ ලෙඩවේවි අනාගතයේ අපගේ පුත් කුමරුත්. ප්‍රජාපති මා කැමති මදක් මේ විවේක ගන්න. මා කුඩා වියේ සිටම දැඩිව ඇලුම් කළා මේ ලුම්බිනි වනයේ අලංකාරයට. ශාන්ත බවින් පිරිපුන් මේ සල්වනය කුමද්දෝ රහසක් පවසනවා මෙන් දැනෙනවා. මට සිතා ගන්නට බෑ ඒ කුමද්ද කියා. මායා ඔබ අතර තිබෙන සල්රුක අසල මදක් විවේක ගන්න. මා පිපාසයට යමක් රැගෙන එන්නම්. මායා ලෝෂිකා රාධිකා පිටරේ පැමිණෙන්න. එක්මනින් උදව් අවශ්‍යයි මහදේවියට. නාරදත්ත අවසන් මුනිතුමා එතුමන් පැමිණෙනවා. සියලු සතුන් සංසාර දුකින් මුදවන ඒ මහා වීරයාණන්
මනුෂ්‍ය ලෝකයට සපත් වෙනවා. මායා මේ මොහොතේ හොඳින් සිතට ධෛර්ය ගන්න. විශ්වය අන්ධකාරයෙන් මුදවන මහා ආලෝකය පහළ වුණා. සුබ පැතුම් මායා. සුබ පැතුම්. පුත් කුමරෙක්. මේ ලෝක ධාතුවේ එතුමන්ට වැඩි මහා ප්‍රඥාවන්තයෙක් තවත් පහළ විය නොහැකි. කවරෙක් ගැනද පවසන්න මුනිතුමා? දඹදිව. කපිලවස්තු නුවර. ලුම්බිනි වනයේදී. අසම සම. මහා වීරයාණන් පහළ වුණා. මහරජතුමාට හිමිවුණේ කොපමණ සුන්දර පුත්‍රවනාත. උපන් හැටීම මෙවැනි ප්‍රසන්න විලාසයකින් හිනාන්න පින්වත් කුමාරේ පහනන් දැක නැමීට පෙරදී. මේ බලන්න මායා. යුව රජතුමාගේ දැස ඔබේ දැස් වගේමයි. මහච්චෛව තථෛව ප්‍රපිතාමහ මාතා මහා තත්පිතා චෛව ප්‍රමාතා මහකාදයා ඒරේ භවන්තු මේ ප්‍රීතා ප්‍රයච්ඡන්තු ච මංගලා ඕම් ශමස්ත පිතෘભ્યો නමः තර්පයාමි. සූර්යා අවසර මහරජතුමනි. නුඹ මෙහි කුමක්ද කරන්නේ? නුඹට පැවරුවේ මහදේවිය ඇතුළු පිරිස දෙව්දහ නුවරට කැඳවා යාම. එසේ මහරජතුමනි, දෙව්දහ යන අතරමඟ ලුම්බිනි සල්වනයේදී ලුම්බිනි වනයේදී කුමක්ද සිදු වූයේ? සූර්යා ලුම්බිනි වනයේදී කුමක්ද සිදු වූයේ? මහදේවී ශාක්‍ය කුලිය ඔටුන් හිමි කුමරු බිහි කළා මහරජතුමනි. කුමක්? එසේ මහරජතුමනි. කපිලවස්තු සිට දෙව්දහ නුවරට රජ පෙරහැර හිමි හිට ඇදුනා. ලුම්බිනි සල්වනයේ අසිරිය දුටු දේවිය මදකට එහි රැඳුනා. අහසේ බැලුවත් පොළවේ බැලුවත් ඔහුට සමවෙනා නැහැලොව ජගතෙක්. පුන්සඳ වාගේ පින්බර මැණිකක් මහරජු සිතු ලෙස පහළ වුණා. ලෝ පහළ වුණා. අගේ නොකර පවසන්න ගාන්ධාරයාණෙනි. මාගේ ජීවිතයේ මෙතෙක් ප්‍රීතිදායකව පණිවිඩය රැගෙන ආවේ නුඹ සූර්යා. පවසන්න සූර්යා, පවසන්න. පවසන්න සූර්යා, මට පවසන්න කුමක්ද නුඹට අවශ්‍ය? රන් රිදී මුතු මැණික්. අද මට ඒ කිසිවකින් ඇති ඵලය කිම සූර්යා? පවසන්න සූර්යා. නෑ මහරජතුමනි, මගේ බිරිඳත් අද පුත්‍රයෙකු ප්‍රසූත කළා. මේ පමණ කලක් මා ඔබතුමා වෙනුවෙන් සේවය කළ පරිදිම මගේ පුත්‍රට චන්නටද අවසර ලබා දෙන්න අනාගත යුව රජතුමා සඳහා සේවය සලසන්න. ඒ පමණයි රජතුමනි. යහපති. එය එසේම සිදු වේ. මහරජතුමනි. අමිතෝද අපට පුත් කුමරෙකු ඉපදිලා. එසේ රජතුමනි. අපට පුත් කුමරෙකු ඉපදිලා. දෝතෝදන මගේ අරමුණ සැබෑ වුණා. මගේ සීනේ සැබෑ වුණා. අපට කුමරෙකු ඉපදිලා. රජතුමනි, අප කොමක්ද කළ යුත්තේ වෙනුවෙන්? රටවැසියන් ප්‍රීති උත්සව පවත්වායි මහරජතුමනි. මේ ප්‍රීතිදායක පුවත සැලුවාම එසේයි. කපිලවස්තු පුරයට මිහිට වඩා
සුබ මංගල්‍ය කාලයක් උදාවන්නට සැටියක් නැහැ කෙසේවත්. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු ලෙස සමස්ත ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය. ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බෙලෙන් සැබෑ වෙලා අපගේ සුබ සීනය. ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නයක් පහළ වූ බව සැලයි. මෙතුවක් කලක් අපගේ රාජ්‍යයේ පැවති සියලු දුර්භාග්‍ය අවසానයි. ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා. යා යුතු අප ලුම්බිනිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක්. මහදේවියත් මග බලන් ඇති. යමු අපි. දැන්නේ පියසනේ හස කොහි හදටද මෙතරම් මින් පෙර කවදා හෝ හදවත් සතුටේ ගිලෙනා මොහතක තවත් නැතක මේ කඳුලැල්දෝ තවත් සිතක ගිනිදැල් ලැයිදෝ. ප්‍රජාපති දේවිය මේ ලුම්බිනි වනයේ දේවතාවුන් දුටුවයි බොහෝ සිටිනවා. දේවතාවුන් නොවේ. ප්‍රජාපති අවශ්‍යයි කපිලවස්තු නුවර යාමට. ඔබේ කැමැත්ත මායා? අපි යමු කපිලවස්තු නුවරට. මා කටයුතු පිළියෙල කරන්නම්. නෑ ප්‍රජාපති. තනිවම නොවේ කපිලවස්තු නුවර යන්නේ. වැටහුනේ නෑ මට. මහරජතුමා සමගයි කපිලවස්තු නුවරට යන්නේ. මහරජතුමා? එතුමා අප පිළිගැනීමට වාසල් දොරටු අසල පෙරහැර පවත්වනවා ඇති. නෑ. සැලුණා නම් පුවත කපිලවස්තුෙන් දැන්ටමත් පිටත් ඇති. අවසර මහදේවිය අවසර සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. එපමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වේ. එසේ. අවසර මහදේවිය අවසර සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. එපමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වේ. එසේ. මහරජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුල චාරිත්‍රාදීන් මට මගේ සිඟිති කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රමාද වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙආකාරකින් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුරක් එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුවක්. කැමති දිනක කැමති විටක නුඹ කැමති වරයක් ඉල්ලන්න. පැමිණෙන්න. මහදේවිය පුත්‍රයෙකු බිහි කළ බව සැලවුණා. කෙසේද මායා ඔබට? මා හොඳින් ස්වාමීනි. කුමරුත්සුවෙන් සතුටුයි ඔබ පැමිණියට. කුමක් නිසාද ප්‍රජාපති යහන අසලට පැමිණ
තවත් කුමරු සංගවන්නේ? මේ පුරාණයේ සිට පැවතෙන කුල චාරිත්‍ර දේවේනේ. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම්. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති. මා වෙහෙසටපත් කරනවා. එවැනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි. ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුවයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ. එතෙක් ස්වාමියා දැකීමත් තහනම්. ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක්. ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැඩගැසීමට. ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය. දැන් ඔබම පවසන්නේ බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් නිවැරදි. නමුත් මට නොහැකිද කුමරුව හෝ දැක ගැනීමට? නිසකවම. කුමක්ද රජතුමනි? බ්‍රාහ්මණ අනාවක සැබෑවුවොත් මේ සිටින්නේ අනාගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක්. ශාක්‍ය වංශයේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති. මේ සිටින්නේ ලෝකයේම අගරජ වන මහ පුරුෂයෙක්. අපගේ පුත්කුමරු ඔබේ සිහිනේ සැබෑ කරાવી. සේම වේවාය. එසේම වේවා. ආදරෙන් පිළිගන්නවා මහදේවි මායා. දේවී ප්‍රජාපති හැකිද යුවරජතුමා දැක ගන්නට? දැස් ඔබ වැනිම ඔබේ ලවන් ඔබේ කොපුල් මානම් පැවසුවා මහදේවියගේ බව. කොපමණ සුන්දරද කුමරු. පැමිණෙන්න. උත්තමාවිය ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල මිනිසෙකු ලෙස ඉටු කළ දේවකාරිය දැන් අවසන්. ඔබට නැවත තුසිත ලොවට පැමිණෙන්නට කාලය නැහැ. මගේ කාර්ය අවසන් නැහැ. ඔහු වෙනුවෙන් තව බොහෝ යුතුයකම් තිබෙනවා. මවක් සහ දරුවෙකු අතර පවතින බැඳීම බිඳ දෙවිය කියවන්නේ නැහැ. 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 මායා. මායා. කොමක්ද සිදුනේ මායා? කොමක්ද සිදුනේ? කොමක්ද? සේනයක් දුටුවද? ඒ සේනයක් නෙවෙයි. මහරජතුමාට දන්වා බ්‍රාහ්මණ ඇදුරන් මෙහි කැඳවා කුමරුට නම් තැබීම සිදු කරන්න. නම් තැබීම? පුත් කුමරුගේ කේන්ද්‍රයට අනුව නම් තැබීම සිදු කළ යුතුයි. බ්‍රාහ්මණ ඇදුරන් විසින් පෙන්වා දෙන නාමයයි යෝග්‍ය වන්නේ. හොඳයි මායා. එසේ කරමු. අපේ පුත් කුමරු මතු දවසක ඔහුගේ නාමය ලෝකයේ පබලවයි. කුමරුනේ මේ බලන්න මේ මේක මහදේවිය අමිත දේවිය පැමිණියා. කෙසේද අමිතා දේවිය? මානං ඉතාසුවේ. අමිතා කුමක්ද ඔය? කුමක් කරන්නද? දෙව්දහසිට ඔබ නිසායි උදරයක් දරාගෙන පැමිණියේ. කපිලවස්තුපුර ශාක්‍ය රජකුමරුට මම තමයි නැද්ද නියවන්නේ. එසේ වුවත් අමිතා දේවිය මේව කුමකටද?
මේ කිසිවක් ඔබට නොවේ. යුව රජතුමාට. එසේද? යුව රජතුමා දුටුවාම තවත් ඔකඳ වෙයි. පැමිණෙන්න. ඔබේ දැස්වැනිමයි මායා. සිනාවයි කොපුල් තලයයි නම් සුද්ධෝදන අයියන්ටිගම දායාද. එහෙත් අමිතා දේවී තිබෙනවා පැනයක්. ඥාතීත්වයට අනුව ඔබ කුමරුගේ කවර නැන්දනියද? ඔන්න අමිතා විසඳන්නකෝ පැනය. මට වැටහුනේ නෑ. කුමරුගේ කවර නැන්දනියද? කුමක් තේරුම පැනය? මහදේවිය අමිතා මහරජතුමාගේ සොයුරිය. එවිටයි ඥාතීත්වයෙන් කුමරුගේ නැන්දනිය. එසේම අමිතා දේවිය සරණ බැඳ සිටින්නේ කෝලිය වංශික දණ්ඩපාණි රජතුමාව. එතුමා මායා දේවියගේ ප්‍රජාපති දේවියගේ සොයුරු. ඒ අනුව මව් පාර්ශවයෙන් බැලුවත් කුමරුටයි නැන්දනිය. මේ පැනිය මා විසින්ම විසඳන්නම්. මා කපිලවස්තු නුවර පැමිණි විට මා කුමරුගේ පීතෘ නැන්දනිය. කුමරු දෙව්දා පැමිණි විට මා ඔහුගේ මාතෘ නැන්දනිය. අමිතා දේවී අද තමයි කුමරුගේ නම් තබන දවස. ඔහුගේ නාමෙන් ශාක්‍ය වංශය බැබලේවි. යුව රජතුමාගේ ජන්ම කේන්ද්‍රය ඊටම බල සම්පන්නයි රජතුමනි. අතිශය ප්‍රඥාවන්ත මනුෂ්‍ය රත්නයක්. වීර අසමාන අනුපම අසහාය චක්‍රවර්ති තව දේශේම මාහට අවශ්‍ය චක්‍රවර්ති රාජයෙක් මිස අන් කවරෙක්වත් නොවේ යදුරණි. එසේ රජතුමනි. ඔබේ අරමුණ යථාකාරයෙන් ඉටු වේවි. රජතුමනි, යුව රජතුමාගේ නාමය සිද්ධාර්ථ. ගෝත්‍රය ගෞතම. ඊට ප්‍රකාරව සිද්ධාර්ථ ගෞතම යනුවෙන් කුමරුගේ ඔහු සිද්ධාර්ථ ගෞතම නොවේ. චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතම. සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට මායා දැන් විවේක ගන්න. කුමක් හෝ අවශ්‍ය වුවහොත් සේවිකාවට පවසන්න. කුමක්ද මායා? අද ඔබ නිසා නම් තැබීමේ මංගල්‍ය සාර්ථක වුණා. එක් ආශාවක් ඉටු වුණා. එකක් පසුපස එකක් ආශාවන්. හැම මවකගේම ප්‍රාර්ථනාව දරුවන් හොඳින් ඇති දැඩි වන ආකාරය දැකීම. නමුත් හැම මවකටම හිතීටක් නැහැ. මායා නවත්තන්න. කොමක්ද ඔබ මේ පවසන්නේ? පවසන්නට දෙන්න. අවසන් වරට ගර්භණී අවදීදී එක් දෙවියෙක් මා අමතා ඔබ බේකන චක්‍රවර්ති පුත්කුමරා සිද්ධාර්ථ ගෞතම නමින් මතු බුදුවන බව පැවසුවා. මායා ඔබ මේ කතාව දැන් අතර නොකළොත් මා මෙතනින් ඉවත් වෙනවා. ඔබ හැරවෙන කා සමගද පවසන්නේ? ඔබ මගේ සිද්ධාර්ථයගේ මාතාව. කුමක්ද මේ? ප්‍රජා මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවෙකු මිනිස්සු රකින්න බවට. මායා ඔබට කිසිවක් වන්නේ නැහැ. කිසිවක් වන්නේ නැහැ. නෑ ප්‍රජාපති. නෑ. සුදුසු කාලේ ලැබිලා
මේ ලෝකෙ පිට වෙන්න. පොරොන්දු වෙන්න. ඔබ මගේ සිද්ධාර්ථයන්ව රැගෙන යන තව ටෝකේ අරමුණට පොරොන්දු වෙනවා. මටත් වඩා හොඳින් පුත් කුමරුව රැක බලා ගන්න. ඔව් මායා, මගේ දැස්මේ මං කුමාරයාව රැක බලා ගන්නවා. මට ඔබව අමතක වෙන්නේ නෑ මායා. මට ඔබව කෙසේ අමතක වෙන්නද? මායා, මායා, මායා කුමක්ද සිදුනේ? මායා, මේ මට කාලේ පැමිණිලා අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා, මායා. වෛද්‍යතුමනි, කෙසේද දේවියගේ තත්ත්වය? පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ දේවිය. ඒ ප්‍රතිකාරات අවශ්‍යයි. කුමක්ද සිදුනේ මහදේවියට? වැටහෙන්නේ නෑ මංගලා දේවි. එකවරම මතු වසනීප තත්ත්වයකින් ඔප්පල වුණා අය. අප පවසන්නේ සත්‍යයක් මහදේවේනි. මේ මොහොතේ ඔබේ යම චාරිත්‍රාන්විත පටහැනි. එසේ වුවත් ගුරු දේවේනි, මේ මහදේවියටම අවශ්‍යම මොහොත. මහදේවියගේ හද ගැස්ම ඉතාම දුර්වලයි. බරරු මොහොතක් මහරජතුමාව හැක ඉක්මනින් කැඳවන්න. කුමක්ද ඔබ පවසන විසඳුම? මේ කිසිවකට කාලය නොවේ. මේ කාලය ඔබ මගහැර සිටිය යුතුයි. මේ කාලේ මග හැරී ගියොත් යලි කිසි දිනක ඔබට මහ දේවිය හමු වෙන එකක් නැහැ. එන්නේ යමු රජතුමනි. මේ චාරිත්‍රයන්ට පටහැනි මහරජතුමනි. පසුව පැමිණ චාරිත්‍ර ඉටු කරાવી. යමු. ඔබ ක්‍රියා කරන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ට පටහැනිව රජතුමනි. අපගේ උපදෙස් නොතකා. මායා. හදිසියේ මා කරා මරණය පැමිණියෝ. ඔබට වෙන්නක් සිදුවන්නේ නැහැ මා ජීවත් වෙන තුරුන්. ඒ කෙසේද? ජන්මපත්‍රයේ ඇති අන්දමට සස්වාමික ස්ත්‍රියක් ලෙසයි මා මිය යන්නේ. ඒ නිසායි එසේ පැවසේ. ඔබ නොමැතිව ජීවත් වෙ නොහැකි කෙසේවත්. ඔබට පෙර මා මිය යනවා ස්වාමීනි. අද වෙනතුරු ඒ පොරොන්දු මා ඉටු කළා. අද මට මරණය ගැන දුකක් නැහැ. මගේ කුමරුව හොඳින් රැක බලා ගන්න.
Mama Devi! Aku mau sendiri. Ayo memesan nikmati. ඉවසා සිටින රජතුමනි, කිසිදු මිනිසෙකුට තම දෛවයට පිටුපෑ නොහැකි. සියල්ල දෛවය තුල ලියවී තිබෙනවා පැහැදිලිව. පැවරී ඇති කාර්ය නිම වූ විට අපට වුවත් කය අතහැර නික්ම යාමට සිද්ධ වෙනවා නිසකවම. මහා මායා දේවිය නික්ම ගියේ ඇයට පැවරුණු දේව කාර්ය අවසන් වූ නිසා. ඒත් අපට කුමරුවෙක් ඉතිරි කළා. කපිලවස්තුපුරේ අනාගතේ භාර කිරීමට. කිසිවෙක් පැවසුවේ නැහැ මෙවන්නක් කුමරු ගැන අනාවැකි පළ කිරීමේදී. කුමරු මෙලවට බිහිවි සත්වෙනි දවසේ ලැබුණා පමණයි මවුසෙනෙහස අහිමි වී ගියා. කුමක්ද මේ අභාග්‍ය? කුමක්ද මේ අභාග්‍ය කුලගුරුතුමනි? කුමක්ද මේ අභාග්‍ය? බහැරක්ද මංගලා? සිතුවද ඔබ? සිද්ධාර්ථ යුවරජතුමාට ගත වන කල දවස. කුමක්ද? අසරණ භාවයට පත්වන්නේ නැහැ ඔහු. මව්බිස වහිමි වූ කියා. ස්වාමීනි, ඔබට නොමැතිද වැටෙන්නේ? රජකම ලබා ගැනීමට පහසු මාර්ගයක්. දැස් හොඳින් ඉවර කර බලන්න. අර තිම්පේන මාවත දෙස. කෙසේද? සිද්ධාර්ථ කුමරුව ගන්නව මගේ පාලමේට. ඒ විට මා ඔහුගේ සුළු මව. මා ඔහු පාලනය කරන මට අවශ්‍ය අන්දමට. ඒ විට ඔහු රජ වුණත් කටයුතු කරන්නේ මා පවසන ආකාරයට. මට එපමණයි ඔහුගෙන් අවශ්‍ය. බලය නොයදා කූට උපායකින් හෝ කෙසේ හෝ මා හිමි කරගන්නවා ඔහුව. නැහැ කුල ඇදුරනි. අනුශාසන අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මයේ ඉල්ලීමට රජතුමනි අප සියල්ලෝම සවන් දිය යුතුයි. කුමක්ද ස්වභාව ධර්මයේ ඉල්ලීම? මගින් මායාවෙන් කිරීමද? කෙසේ හෝ ඇයෝ මට රැක ගැනීමට නොහැකි වුණා. ඔබේ දෝෂයක් නොවේ. එය දේවිය රැකින ජීවනයේ ස්වභාවය. මරණය ඕනෑම මොහොතක කෙනෙකු කරා ළඟා විය හැකි ධර්මතාවක්. දේවිය කලුරිය කළේ ශාක්‍ය වංශයේ පැවැත්මට ඔබට පුත්‍ර රත්නයක් දායාද කොට. පිය රජතුමාගේ ආශිර්වාදය හිමි වනතුරු පුත් කුමරා නිදන්නේ නැහැ රජතුමනි. මායා සිහිවීමට, ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. මායා බලා සිටිනවා ඇති. රජතුමනි එක්වරක් ආශිර්වාද කරන්න. මෑණියන් නොමැති අඩුව දැනෙන්නට ඉඩක් නොතබා පුත් කුමරුගේ අරමුණට අපි ඔහුව රැගෙන යමු. මායාගේ අවසන් ඉල්ලීම පරිදිම.
මාහට පැවසීමට ඉතා වැදගත් කරුණක් තියෙනවා දේවියනි. දරුවන් හිමි මවක් ලෙස මට නම් හොඳින් වටහා ගත හැකි මව් දේවියගේ මේ වියෝව පුත් කුමරට බලපාන ආකාරය. කම්නෑයිට අප සිටිනවා ඔහු වෙනුවෙන්. මහදේවිය මෙන් කුමරු රැක බලා ගත හැකි අපට. මහරජතුමනි, මා පැමිණී යම් ඉල්ලීමක් කරන්න. පවසන්න මංගලා. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ. ඔබ පවුලේ ඥාතියෙක්. කුමක්ද ඔබේ ඉල්ලීම? ඔබේ පුත් කුමරු. සිද්ධාර්ථ. මහරජතුමනි, ඔබේ පුත් කුමරු සිද්ධාර්ථ මගේම කුමරෙකු මෙන් රැක බලා ගන්න. ඒක මොකටද? ඔහුව මගේ පාලනයට ගැනීමට. අදහස් කළේ මවක් මෙන් ඔහුව පෝෂණය කිරීමට. සිද්ධාර්ථ පෝෂණය කිරීම බාහිර ප්‍රජාපතිට. නමුත් දරුවෙකු හොඳින් පෝෂණය කළ හැකි මා වැනි මවකට පමණයි. මා තමයි ඊට වඩා සුදුසු. ඔබේ සුදුසුකම් ගැන සිද්ධාර්ථ පුතුටත් වැටහෙනවා. ඒ නිසානේ එදා ඔබ දෙක හඬා වැටුනේ. මතකද? ඔබට සිද්ධාර්ථව පවරන්නට තිබුණා. නමුත් ගැටලුව කුමක්ද රජතුමනි? මායාගේ අවසන් ඉල්ලීමට පිටුපෑ නොහැකි. ඇයගේ ඉල්ලීම වුණේ ප්‍රජාපති සුළුම වශයෙන් කටයුතු කිරීම. වෙනත් උපායක් ගැන සිතා බැලීමට සිදු වෙනවා. කුමක්ද ඒ ഘോഷාව? මහදේවයනි, කපිලවස්තු ප්‍රජාවැසියන් පුත් කුමරුගේ උපත ගැන ප්‍රීති උත්සව පවත්වනවා. අවසර මහරජතුමනි, වාසල් දොරටු අසලට පැමිණි විපත් මුනිවරයෙක් ඔබතුමා මුණ ගැසීමට අවශ්‍ය බව දන්වා සිටියා. කවරෙක්ද? මුනිතුමාගේ නම අසිත බවයි සඳහන් කළේ. අසිත මුනිතුමා? අසිත මුනිතුමා මෙහි? එතුමා අපගේ ශාක්‍ය කුලයේ කුලගුරුතුමන්. අපගේ පිය රජුගෙත් ඇදුරු බොහෝ කාලයක සිට තාපස දිවියක් ගෙවන 이르දිවන්තයෙක්. මහා යෝගියෙක්. කොහෙද එතුමා? මා පැමිණෙනවා එතුමා පිළිගැනීමට. යමු අමිතෝදන. මහා භාග්‍යයක්. ඔබතුමා පැමිණීමත් මහා භාග්‍යයක් කපිලවස්තුපුරයට. මේ ඔබ නිසා පැමිණි ගමනක් නෙවෙයි රජතුමනි. මා පැමිණියේ ඒ මහා යුග පුරුෂයා දැක ගැනීමට. ඔබේ පුත්‍රයෙකු ලෙස මිනිස් ලොව උපන්. අවසර මුනිදුනි, පැමිණෙන්න. පැමිණෙන්න. මේ අපගේ ශාක්‍ය කුලයේ සියල්ලෝම අපේක්ෂා තැබූ දරු උපතක් මුනිදුනි. ශාක්‍යයන් පමණක් නෙවෙයි රජතුමනි. ලෝක ධාතුවම අපේක්ෂා තැබූ උපතක්. ලෝවට අග්‍රවන මහා උතුමන්ට මගේ නමස්කාරය. මේ පහළව සිටින්නේ ලෝක සත්වයාට සත්‍ය අවබෝධය ලබා දී සංසාර සාගරයෙන් එතෙර කරවන විශ්වයේ මහා ප්‍රඥාන. කොහොමද ඔබ කරන්නේ මුනිදුනි? විශ්වය වටා පිය නගනවා. කොහොමද මුනිදුනි? පුත් කුමරුවන්ට කිසියම් විපතක්ද මුනිදුනි? නෑ රජතුමනි. කුමරුගේ කරුණක් නොවේ.
මා ගැන සිතා වැළපුණා. මාට එපමණ ආයුෂ හිමි නැහැ. මේ උත්තමයන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අයුරු දැක ගන්න. බුද්ධ එනම් කෙසේවත් සිදුවිය නොහැකි මුනිඳුනි. බුද්ධ නොවේයි චක්‍රවර්ති රාජ්‍යය යොහුට උරුම. ශාක්‍යයන්ගේ භාග්‍ය මහිමයට ශාක්‍ය වංශයේ පහළ වූ චක්‍රවර්ති අධිරාජ්‍යව. ඔහුට ආශිර්වාද කරන්න යම් දිනක ඔහුගේ අරමුණ කරා ළඟා වීමට නිසකවම. චක්‍රවර්ති මහා අධිරාජයෙකු ලෙස ඔබගේ පැතුම එසේම ඉටු වේවා. ලෝකේ මොහුට වැඩි ශ්‍රේෂ්ඨෙක් නැහැ. මෙතුමන් සියල්ලන්ට අග්‍රවන මහා බ්‍රහ්මයාගෙන් පවා වැඳුම් ලබන බ්‍රහ්මයන්ගේ මහා ශාස්ත්‍රවරයා. කොපමණ මුරකාවල් මුර සෙබළුන් යෙදුවත් කුමරු ඒකාන්තයෙන්ම ගෘහවාසයෙන් නික්මෙනවා. බිලිඳු ශරීරය පුරා මහා පුරුෂ ලක්ෂණ දෙතිසක් පමණ. පූර්ණ පතු දික් වූ විලුඹ ඌර්ණ රෝම ධාතුව. මට ඒ කිසිවකින් පළ නැහැ මුනිඳුනි. මට අවශ්‍ය අධිරාජයෙක්. මට අවශ්‍ය රණශූරයෙක්. රණශූරයෙකුට කළ හැක්කේ කුමක්ද රජතුමනි? ඔබේ පුත්‍රයා මහා වීරයෙක්. අක්ෂණියක් සේනාව සත්දිකින් පැමිණියක්. මේ උත්තමයන් නතර කළ නොහැකි. මගේ අරමුණ ඔහු චක්‍රවර්ති වනු දැකීම මුනිඳුනි. මාගේ යවෑමෙන් පසු ශාක්‍ය වංශයේ පහළ වූ චක්‍රවර්ති රාජයා ලෙස ඔහු බොහෝ ජනයාගේ අපමණ ගෞරව සම්භාවනාවට පාත්‍ර වේවි නිසකව. එසේම සිදු වෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු කමා කරන්න මුනිඳුනි. කපිලවස්තු වැසියන්ගේ ප්‍රාර්ථනාව මොහු චක්‍රවර්ති රාජ්‍යයෙකු වනු දැකීම. චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට සිද්ධාර්ථ ගෞතමයන්ට. කුමක්ද මුතුනි කල්පනාව? මේ උත්තමයන් අනාගතයේ සම්බුද්ධ රාජ්‍යයට පත් වූ බව ඔබට සැලවූ විට ඔබ එතුමන් කරා ගොස් පැවිදි වන්න. එය මගේ එකම ඉල්ලීම. මුළු මහත් සත්ව වර්ගයාම සංසාර දුක්ඛ අන්ධකාරයෙන් මුදවන බ්‍රහ්මාති දේව මහා වීරයාණන්ට নমස්කාර වේවා. নমස්කාර වේවා. নমස්කාර හඬන්න එපා මගේ පුංචි කුමරුවනේ. මා ඔබගේ මෑණියන්. නාඩා සිටින්න දැන්වත්. ඔහු හඬනවා නොනවත්වාම. නාඩා සිටින්න. අපේ යුවරජතුමාට අසනීපයක් අද දේවිය? ලෝෂිකා ඖෂධ දූමේ රැගෙන එන්න ඉක්මනින්. කුමරුට මෑණියන් නැති අඩුව දැනෙනවා ඇති. මහදේවිය කුමරුගේ හැඬීම වළක්වන්න මිහිරිසුවරෙන් කවිගේ මුමුණනවා මා අසා තිබෙනවා. ගීතවත් නාදයන්ට සංගීත ස්වරයන්ට කුමරු අවනතයි.
දුටුවද ප්‍රජාපති? ඔබේ සුමියුරු වාදනය කුඹුරුත් රස විඳිනවා. දුටුවද මහදේවිය? වස්තඩු රාවේ ඇසෙත්ම නිහඬව සැතපුණා කුමරු. මහරජතුමා කොහෙද? එතුමා මධ්‍යංගනයේ යුදහරබ ප්‍රගුණ කරනවා මහදේවිය. ඔබේ පුත්‍රයා ගිහිගේ නික්ම ගිය පසු රණ ශූරයෙකුට කළ හැකි කුමක්ද රජතුමනි? ඔබේ පුත්‍රයා මහා වීරයෙක්. කොපමණ මුරකාවල් මුර සෙබළුන් යෙදුවත් කුමරු ඒකාන්තයෙන් ගෘහවාසයෙන් නික්මෙනවා. දේවයනි! තමා කරන සේක රජතුමනි. එය නුඹේ වරදක් නොවේ. මගේ අවධානය ගිලිහුණා මොහොතකට. අපි යමු රජතුමනි. කොල්ගරුතුමනි, මට ඔබගේ අනුශාසනා අත්‍යවශ්‍ය මොහොතක් මේ. පවසන්න රජතුමනි. අසිත මුනිතුමා පැවසුවේ අනාගත වාක්‍ය දිවාරෑ මා හද సంతානයේ චිත්ත පීඩාගෙන එනවා. මා ඇතුළුව සමස්ත ශාක්‍ය කුලයේම ප්‍රාර්ථනාව ඔහු චක්‍රවර්ති රාජයෙක් වනු දැකීම. ගෙහිසප අතහැර යාමේ සිතුවිල්ලෙන් සිද්ධාර්ථ වැළැක්විය නොහැකිද? අර ජල ප්‍රවාහයේ දෙස බලන්න රජතුමනි. එම ජල ප්‍රවාහයේ නවතාලීමට නම් කුමක්ද කළ යුත්තේ? එම ජල ප්‍රවාහය නවතාලීමට නම් ශක්තිමත් පවුරක් ඉදි කළ යුතුයි. නමුත් එහි දිශාව එහෙමනම් ගලා යාම පෙරසීමයි. ඊට කුමක්ද කළ යුතු? ජල ප්‍රවාහයක දිශාව වෙනස් කිරීම නම් මදක් දුෂ්කර කටයුත්තක්. සිද්ධාර්ථ කුමරුගේ දෛවයත් ජල ප්‍රවාහයක් වැනි. ඔහුගේ හැර යාම වැළැක්වීමට නම් ඔබ මෙතන් පටන් බොහෝ කාර්යයන් කළ යුතුයි. රෝගියෙක්, වයෝවෘද්ධයෙක්, මෘතදේහයක් හා ශ්‍රමණයෙක් යන සිවිධ අවස්ථා ඔහුගෙන් සැඟවිය යුතුයි. අසිත මුනිතුමා පවසන ආකාරයට සිද්ධාර්ථ කුමරු ගිහිගේ රඳවා තැබීම පහසු කාර්යයක් නොවේ. නමුත් ඔබට බලය හිමි. ඔබේ පුත් කුමරු සිද්ධාර්ථ චක්‍රවර්ති රාජයෙකු බවට පත් කිරීමට නම් නියත වශයෙන්ම ඔබ එක් දෙයක් කළ යුතුයි. ශාරීරික රිදුම්, චිත්ත සංතාප, ශෝක වේදනා මේ කිසිවක් කොයි මොහොතකවත් මුණ ගැසෙන්නට නොදී සත්‍ය ඔහුගෙන් වසන් කොට තැබිය යුතුයි. කුමන මොහොතක හෝ සත්‍ය ඔහුට ස්පර්ශ වුවහොත් ඔබේ ප්‍රාර්ථනාව නිෂ්ඵල වෙනවා රජතුමනි. කෙසේද කිරුලක් පෙළඳුවාම? මහදේවිය ප්‍රජාපති, අපට පැමිණීමට අවසරද? ඔබට පැමිණීමට අවසර කුමකටද මලණ්ඩා මිතෝදන? පැමිණෙන්න මෙහි. කෙසේද යුවරජතුමා? මා තමයි ඔබගේ ආදරණීය කනිටු සුළු පියා. මහදේවිය,
මහරජතුමා කුමරුට වස්ත්‍රය වා තිබෙනවා. වස්ත්‍ර මේ මොහොතේ? ලෝහ වස්ත්‍රය? ලෝහ වස්ත්‍රය අදින් පසු කුමරුගේ ප්‍රධාන වස්ත්‍රය වේ යුතුයි. එයයි රජතුමාගේ නිර්දේශය. රජතුමාට අවශ්‍ය අභීත රණශූරයෙක් තැනීමට ඊට සරලන රළු බව, දැඩි බව දැන් සිටම හුරු කරවීමටයි ලෝහ ඇඳුමක් අවශ්‍යයි. මහරජතුමා මේ මොහොතේ පසුවන්නේ කොහෙද? එතුමා මහදේවිය රහස් මන්ත්‍රණයකට පිටව ගියා.